ඔයත් ඇඳට ගිහිල්ලා පැය ගණන් නිදාගන්න try කරනවාද? මං අද steps 14ක් කියලා දෙන්නම් ඔයාට නිදාගන්න පහසු කරන. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට මං කියනවා ඔයා කොයි වෙලාවෙද වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ මේ නිින්ද ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා. මම ඩොක්ටර් නර්මදා. පළවෙනියටම මතක තියාගන්න ඕනේ දේ තමයි නිින්දේ quality එක තමයි වැදගත්. සාමාන්‍යයෙන් අපි කියනවා පැය 7ත් 9ත් අතර නිදාගන්න කියලා. ඒක ඇත්ත. නමුත් ඔයා පැය 24ම නිදාගත්තත් ඔයාගේ නිින්දේ quality නැත්තම් ඒකින් වැඩක් නැහැ. ඉතින් මේ steps 14 ඔයාගේ නිින්ද වැඩි කරන්න වගේම quality එක වැඩි කරන්න උදව් වෙයි. ඔයාගේ හොඳ නිින්ද ඔයාගේ මොළයට, හදවතට, ප්‍රතිශක්තිකරණයට වගේම හෝමෝන වලටත් බලපානවා. ඒ වගේම ඔයා හරියට නිින්දක් ලබා ගත්තේ නැත්නම් ඒක රිස්ක් එකක් වෙනවා. අර සීනි හැදෙන්න, ප්‍රෙෂර් හැදෙන්න. අපි දැන් මේ ස්ටෙප්ස් 14 බලමු. වෙන දේ තමයි ඔයා නිින්දට යන්න ඕනේ, නිින්දෙන් ඇහැරෙන්න ඕනේ එකම වෙලාවට. මේ දවස් 7ෙම. සමහර ඉන්නවා මට සතිය දවස්වල හරියට නිදා ගන්න බැරි වුණා. ඒ නිසා මම සති අග වැඩියෙන් නිදා ගන්නවා කියලා පැය ගාණක් නිදා ගන්නවා. නමුත් ඒක නෙමෙයි ක්‍රමය. ඔයා එහෙම වැඩියෙන් නිදාගත්තොත් වෙන්නේ ඔයාට සතිය දවස් 5 හරියට නිදා ගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ නිශ්චිත වෙලාවක් තියෙන එක අපේ ඇඟේ තියෙන ඉන්ටර්නල් ක්ලොක් එකට හොඳයි. අපි කියනවා සර්කාඩියන් රිදම් එක කියලා. ඊළඟ එක තමයි ඔයා ඇඳේ ඉන්න වෙලාව සීමා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඇඳට ගිහලා නිදා ගන්න try කරන්න ඕනේ උඩරිම විනාඩි 20යි. ඒ විනාඩි 20 ඉවරුණාට පස්සේ ඔයා ඇඳෙන් බැහැලා වෙන මොකක් හරි රිලැක්සිං ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් පොතක් කියවන්න. පැය ගණන් ඇඳට වෙලා නිින්දයි කියලා try කරන්න හදන්න එපා. ඊළඟ එක තමයි සමහර අය ඉන්නවා ඇඳේ තමයි යලා කන්නේ බොන්නේ, වැඩ කරන්නේ, ටීවී බලන්නේ, සමහරු මොබයිල් ෆෝන් එක යූස් කරන්නේත් ඇඳේ ඉඳගෙන. නමුත් ඔයා ඇඳ යූස් කරන්න ඕන නිින්දට පමණයි. ඒකට හේතුව තමයි ඔයා හිතනවා ඇඳේ පාඩම් කරන කෙනෙක් නම් ඊට පස්සේ ඔයා නිදා ගන්නත් ඇඳට ගියාම ඔයාගේ මොලේ කන්ෆියුස් වෙනවා. මොකද ඒකට හේතුව ඔයා ඇඳේ තවත් වැඩ ගොඩාක් කරනවා. ඔයාගේ මොලේ දන්නේ දැන් ඔයා මේ නිදා ගන්න ගිහිල්ලා ඉන්නේ කියලා. ඊළඟ එක තමයි ඔයා දවල්ට නිදා ගන්න කෙනෙක් නම් ඒ නිින්ද සීමා කරන්න ඕනේ උඩරිම විනාඩි 20ත් විනාඩි 30ත් අතර. හවස් වරුවේ රෑ වෙන්න ලං වෙලා ඔය 5ට 6ට හවස නිදා ගන්න එක හොඳ අදහසක් නෙමෙයි. එහෙම වුණොත් ඔයාට රෑට නිින්ද යන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයා ෆෝන් එකක්, කම්පියුටර් එකක් යූස් කරනවා නම් ඔයා නිදාගන්න පැයකට කලින්වත් එන්නේ ඒ දේවල් නවත්තන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ වගේ ස්ක්‍රීන් වලින් නිකුත් වෙන බ්ලූ ලයිට් එක ඔයාගේ නිින්ද අඩු කරන්න හේතුවක් වෙනවා. ඒක වෙන්නේ මෙලටොනින් කියන එකේ ප්‍රොඩක්ෂන් එක අඩු වෙන එකෙන්. ඊළඟ එක තමයි ඔයා කැෆේන් කියන එක යූස් කරනවා නම් පැය 6ත් 8ත් අතර කාලයකට කලින් තමයි ඒ දේවල් යූස් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට කොෆි, ටී, චොක්ලට්, එතකොට එනර්ජි ඩ්‍රින්ක්ස් මෙන්න මේ වගේ දේවල් ගන්නවා නම් පැය 6ත් 8ත් අතර කාලයකට කලින් තමයි ඔයා මේ දේවල් ගන්න ඕනේ. නැත්තම් ඔයාගේ නිින්ද අඩු වෙනවා. මම මුලින්ම කියවනේ අපිට නිින්දේ ප්‍රමාණය නෙමෙයි ඔයාගේ නිින්දේ ක්වොලිටි එක තමයි වැදගත් වෙන්නේ. ඔයා මත්පැන් ගත්තොත් නිින්දට කලින් සමහරු කියයි මම හොඳට මත්පැන් ගත්තාම මට හොඳට නිින්ද යනවා කියලා. ඒක වෙන්න ඇති. පැය ගණන් නිදා ගන්නවා ඇති. නමුත් ඒක ක්වොලිටි ස්ලීප් එකක් නෙමෙයි. අපේ නිින්ද තියෙන REM ස්ලීප් කියලා. ඔයාගේ ඇල්කොහොල් වලට පුළුවන් මෙන්න මේ REM ස්ලීප් එක අඩු කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාට හම්බෙන නිින්ද හරිම කැඩි කැඩි තමයි ලැබෙන්නේ. අර කන්සිස්ටන්ට් ලස්සන නිින්දක් ඔයාට ගන්න බැරි වෙනවා. ඊළඟ දේ තමයි ඔය සිගරට් වගේ තියෙන නිකොටින් වලිනුත් ඔයාගේ නිින්ද අඩු කරන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයක් හොඳ දෙයක් නෙමෙයි. ඊළඟ දේ තමයි අපි රෙකමන්ඩ් කරනවා මම කලින් වීඩියෝ එකෙත් කිව්වා සතියට විනාඩි 150ක්වත් ව්‍යායාම කරන්න ඕනේ කියලා. ඒකත් සෑහෙන හොඳයි ඔයාගේ නිින්දට. හැබැයි ඔයා ටිකක් ලොකු මහන්සි වෙන ව්‍යායාම කරනවා නම් එන්නේ ඒ දේවල් ඔයා නිදා ගන්න පැය 2කට 3කට කලින් ඉවර කරන්න ඕනේ. එතකොට තමයි මං කිව්ව ක්වොලිටි ස්ලීප් එකක් ඔයාට හම්බෙන්නේ. ඊළඟ එක ඔයා නිදා ගන්න පරිසරය සෑහෙන වැදගත් වෙනවා. ඔයාගේ කාමරය අඳුරු වෙන්න ඕනේ, ඒ වගේම නිශ්ශබ්ද වෙන්න ඕනේ. ඒ වගේම අපි ගයිඩ්ලයින්ස් වල රෙකමන්ඩ් කරනවා සෙල්සියස් අංශක 18ත් 20ත් අතර තමයි හොඳම නිින්දක් ඔයාට ලැබෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මෙට්ටේ, කොට්ටේ මෙන්න මේ දේවලුත් බලපානවා ඔයාගේ හොඳ නිින්දකට. ඊළඟ දේ තමයි ඔය බඩ කෑම තියෙන්නේ අන්න ඒ දේවල් පැය 2කට 3කට කලින් ඔයා අරගෙන ඉවර කරන්න ඕනේ. ඔයාට බඩගිනි නම් ටිකක් සැහැල්ලු ආහාරයක් ඔයාට ගන්න පුළුවන් නිින්ද ලං වෙලා. සමහරු කිය හොඳට කෑම හොඳට නිින්ද යනවනේ ડોක්ටර් කියලා. එහෙම නෑ. ඔයා බර කෑමක් කාලා නිදාගත්තම වෙන්නේ අර මං කිව්ව ක්වොලිටි ස්ලීප් එක ඔයාට ලැබෙන්නේ නැති එක. ඊළඟ එක තමයි රිලැක්සින් බෙඩ් ටයිම් රූටින් එකක් ඔයාට තියාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් පොතක් කියවන්න, භාවනා කරන්න, ඩීප් බ්‍රීතිං එක්සර්සයිසස් කරන්න. වගේම ටිකක් රස්නේ වතුරෙන් ඔයාට පුළුවන් ඇඟ සෝද ගන්න නිින්දට පැයකට විතර කලින්. ඒ විතරක් නෙමෙයි ඔයා ඇඳට කලින් සමහර වෙලාවට මොන හරි ක්‍රීම් එකක් පාවිච්චි කරනවා ඇති. ඔයාට රිලැක්ස් වෙන මොන හරි ස්මෙල් එකක් ඇති. එන්න ඒ දේ පාව උදව් වෙනවා ඔයාගේ බ්‍රේන් එකට අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් මම නිදා ගන්න තමයි try කරන්නේ. ඒ නිසා දැන් මම නිදා ගන්න ඕනේ. හැමදාම මේ විදිහට එකම රූටින් එකක් තියාගන්න. එතකොට ඔයාගේ මොලේ දන්නවා දැන් මට නිදා ගන්න වෙලාව හරි කියලා.
ඒ වගේම තමයි ඔයා උදේට නැගිටලා විනාඩි 20ක් 30ක් විතර ඉර එළියට නිරාවරණය වෙන එකනොත් ඔයාගේ නිින්දට උදව්වක් වෙනවා. අර මං කලින් කිව්ව සර්කාඩියන් රිදම් කියලා අන්න ඒක ක්‍රමවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙලටොනින් කියන එක රිලීස් වෙන්නත් උදව් වෙනවා. එයා තමයි අපේ නිින්දට ගොඩාක්ම ප්‍රයෝජනවත්. ඊළඟ එක තමයි ඔයාට ඇඳට ගියාම නිින්ද යන්නේ නැත්නම් ඔයා වෙලාව බලන එකත් අවම කරන්න ඕනේ. ඔයා වෙලාව බල තාම මට නිින්ද ගියේ නැහැ කියලා හිතන තරමට ඔයාගේ ඇන්සයිටි එක වැඩි වෙනවා. ඒ කියන්නේ බය වැඩි වෙනවා. ඒකෙන් තවත් ඔයාට නිදා ගන්න අපහසු වෙනවා. ඒ නිසා වෙලාව පෙන්වන දේවල් ඔයාගෙන් අයින් කරලා තියන්න. අන්තිමට මම ගොඩක් වැදගත් දෙයක් කියන්න යන්නේ ඔයාට නිදා ගන්න බැයි නම් කොයි අවස්ථාවේද ඔයා වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ. පළවෙනි දේ තමයි ඔයාට මේ නිින්ද යන්නේ නැති එක මාස 3කට වඩා තියෙනවා නම්. ඒ වගේම ඔයා ළඟ ඉන්න කෙනා කියනවා නම් ඔයා නිින්දේදී ගොඩාක් ගොඩවනවා කියලා. ඒ වගේම ඔයා නිින්දේදී එකපාරටම හුස්ම නවත්තලා ආයෙ හුස්ම ගන්නවා කියලා. මෙන්න මේක ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට දවල්ට අසාමාන්‍ය විදිහට නිින්ද යනවා නම් නිදිමතයි නම්. ඊළඟ එක තමයි ඔයාට ડિප්‍රෙෂන්, ඇන්සයිටි මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාට නිින්ද යන්නේ නැත්තම්. අන්තිම එක තමයි මම දැන් කිව්ව ක්‍රම ඔක්කොම try කළත් ඔයාට නිින්ද යන්නේ නැත්තම්. ඉතින් මෙහෙම නිින්ද යන්නේ නැති කෙනෙකුට නිදි පෙති නෙමෙයි ඇත්තටම උපකාරය වෙන්නේ. කොග්නිටිව් බිහේවියරල් තෙරපි කියලා තියෙනවා. මෙන්න මේක සෑහෙන උදව් වෙනවා. ඇත්තටම පෙති බොන්නම ඕනේ නැහැ ඔයාට නිින්ද යන්න. ඊට කලින් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා මම මේ කිව්ව ටිකත් උත්සාහ කරලා බලන්න. ඉතින් නිින්ද ගැන තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට වෙලාවක් තියෙන වෙලාවක අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්නම්.